කණ්ඩායම ගත්තාම අපි හුඟක් ආඩම්බර වෙන්න ඕනේ. මොකද 2023 අපි එංගලන්තේ පරාජය කරා එංගලන්තයේදී. මම හිතන්නේ කවදාකවත් නොකරපු දෙයක්. ඒ වගේම 2024 දී ඒෂියා කප් එක අපි දින්නා. ඒක මම එංගලන්තේ ඉඳන් බලන් හිටියේ. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් ඒ කියන්නේ එක තමන් කොන්ෆිඩන්ස් ගන්නවා නම් ගියපු දේවල් වලින් මම හිතන්නේ අපේ කාන්තා කණ්ඩායම ලෝකේ ඕනෑම කණ්ඩායමක් එක්ක කර්තකර සෙල්ලම් කරන්න පුළුවන් කණ්ඩායමක්. ලෝකේ හොඳම කණ්ඩායම අපි පරද්දලා තියෙනවා. මේ වගේ සංචාරයකට යද්දී ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපි කාටවත් දෙවැනි නෑ කියන එක. ඒ තියෙන ක්‍රීඩකාංශ තුන පන්දු යැවීම, පිටිකරණය, පන්දු රැකීම උපරිම තත්ත්වයේ තියාගන්න පුළුවන් නම් ඒ තියෙන තනදිරු වලට තමන්ගේ ඔපොනන්ට්ස්ලට හරියට ප්ලෑන් කරලා තමන්ගේ ස්ට්‍රෙන්ග්ස් ඒ හා සමානව හැඩගස්ස ගන්න පුළුවන් නම් ඔයගලන්ට ලොකු වෙනසක් කරන්න පුළුවන්, ජයග්‍රහණයක් කරන්න පුළුවන්. ඒ විශ්වාසය තියාගන්න. ඒ වගේම ඔයගලන් රටට විශේෂ ආඩම්බරයක් ගෙනහලා දීලා තියෙනවා මීට පෙරත්. මම හිතන්නේ මීට පස්සේ ඒ දේම කරයි කියලා මට සෑහෙන දැඩි විශ්වාසයක් තියෙනවා.